මේ සෙෂන් එකේ කතා කරන්නේ ඉන්සර්ෂන් සෝට් එකයි big O notation එකයි. මුලින්ම කතා කරන්න යන්නේ ඉන්සර්ෂන් සෝට් එක. හරිද? දැන් ඉන්සර්ෂන් සෝට් එකේ ඇල්ගොරිතම් එක ගත්තොත් ඇල්ගොරිතම් එක තියෙන්නේ මේ විදිහට. මුලින්ම අපි ගන්නවා for මෙතන අපි ඉන්ඩෙක්ස් එක අරගෙන තියෙන බිඳුව ඉඳන් for j equals 1. ඒ කියන්නේ පළවෙනි එක නෙවෙයි ඊළඟ එක. එතකොට j equals 1 to a length minus 1. එතකොට මේකේ length එක ගත්තොත් 2 3 4 5 6 7. හරිද? length එක 7ට යනකල් තියෙනවා. 7න් එකක් ගියාම 6යි. මොකද ඉන්ඩෙක්ස් එක පටන් ගන්න බිඳුවෙන් ඉඳලා. බිඳුව 1 2 3 4 5 6. හරි. එතකොට මේ තියෙන හැම වැලියු එකක්ම මොනම මොහොතක හරි කීයක් වෙන්න පුළුවන්. කියන්නේ පළවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන ඉඳන් 6 වෙනි ඉන්ඩෙක්ස් එක තියෙන වැලියු එකක් ඒ වැලියු හරහා iterate වෙන එක තමයි වෙන්නේ. මුලින්ම ගන්නෙ for j equals 1. දැන් එතකොට j වලාගේ 1යි. right? j වලාගේ 1යි. එතකොට key කියන variable එක ඇතුලේ අපි ගබඩා කරනවා a කියන array එකේ මේ array එක a. a කියන array එකේ j වෙනි index එක. j වෙනි index එක කියන්නේ 1 බිංදුව 1. හරි 11 කියන value එක ගබඩා වෙනවා key කියන එක ඇතුලේ. ඊට පස්සේ i කියන එක සමාන වෙනවා i equals j minus 1. හරි. එතකොට i කියන්නේ දැන් බිංදුවයි. i කියන්නේ බිංදුවයි. ඊට පස්සේ කියනවා while i greater than or equals 0. ඒ condition එක true වෙනවා. ඒ condition එක true වෙනවා. ඊට පස්සේ ai is greater than key. හරි. ai කියන එකේ value එක i කියන්නේ බිංදුවයි. මේ array එකේ i වෙනි index එකේ තියෙන 9. හරි. මේ මෙන්න මේ part එක false වෙනවා. එතකොට මෙතන තියෙන AND gate එකක්. එතකොට මේ while loop එක ඇතුළට යන්නේ නැහැ. හරි. දැන් පැහැදිලිව ගත්තොත් key කියලා අපිට වෙනම variable එකක් තියෙනවා. ඒ key කියන variable එක මේ විදිහට තියෙනවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? දැන් මෙන්න මේ part එක තමයි අපි දැන් consider කරලා බලන්නේ. හරි. මේ part එක false නේ. මෙතන AND gate එකක් තියෙන හින්දා මේ condition එක true වුණත් මේක false නේ. එතකොට ඒක consider කරන්නේ නැහැ අපි. මේ loop එක ඇතුළට යන්නේ නැහැ. loop එකෙන් එළියට තමයි යන්නේ. i+1 index එක. ඒ කියන්නේ i ට එකක් එකතු වුනහම එන index එක. හරි. දැන් i වල value එක බිංදුවයි i ට එකක් එකතු වුනහම එන index එක තමයි මෙතන කහ පාටින් දාලා තියෙන්නේ. හරි. අන්න ඒකට දැන් key කියන එක අපි store කරගත්ත value එක තියෙන්නේ. අන්න ඒක දාන්න කියනවා. right. හරි. දැන් ඒක දැම්මට පස්සේ ওই විදිහට තමයි අපිට පළවෙනි iteration එකෙන් පස්සේ loop array එක තියෙන්නේ. ඒක වෙනස් වුණේ නැහැ. වෙනස් වුණේ නැත්තේ දැන් මේක මේ element දෙක already sort වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ 9 කියන එකට දකුණු අත පැත්තෙන් තමයි 11 කියන එක තියෙන්නේ. 11 කියන එක 9ට වඩා වැඩි. එතකොට මේක sort වෙලා තියෙන හින්දා මේකේ sort වෙන්න දෙයක් නැහැ ආයේ. හරි. ඊට පස්සේ වෙන්නේ ආය යනවා මෙතන for loop එකට. දැන් j වල value එක 2යි. j වල value එක 2යි. දෙවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ 7 කියන වැලියු එක. දැන් එතකොට key එක 7 වෙනවා. right? key එක දැන් වෙනම ස්ටෝර් කරගන්නවා 7 කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? while i greater than or equal to 0. හරි. දැන් මේ condition එක true. i greater than or equal to 0. i කියන එක බිඳුවට වැඩි හෝ සමානයි. i වල value එක 1යි. and ai key. දැන් එතකොට ai එකේ value කීයද? ai එකේ value එක 11යි. 11 කියන එක key එකේ value එකට වඩා වැඩි. key එක තියෙන්නේ 7නේ. එතකොට මොකද්ද කියන්නේ? i+1 i+1 කියන්නේ 1 ධන 1 දෙවෙනි ඉන්ඩෙක්ස් එක මෙතන කහ පාටින් පෙන්නලා තියෙන මේ 7 ඉලක්කම i+1 equal ai. ai+1 කියන එක වෙනවා 11. ඒ ස්ටෙප් එක මෙන්න මේ ස්ටෙප් එක කම්ප්ලීට් වුණාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? i equals i-1. i equals i-1. එතකොට i වල value එක බිංදුවයි. මේ line එක execute කරාම i වල value එක බිංදුවයි. ඊට පස්සේ ආය යනවා මේ while loop එක ඇතුළට. while loop එකට ගිහිල්ලා බලනවා i greater than or equal to 0. හරි. ඒ condition එක true. i කියන එක බිඳුවට වැඩි හෝ සමානයි. බිඳුවේනේ තියෙන්නේ. i කියන එක බිඳුවට වැඩි හෝ සමානයි. ඒ condition එක true. ඊට පස්සේ ai is greater than key. ai කියන්නේ 9. 9 කියන එක key එකට වඩා වැඩි. එතකොට ඒ condition එක true වෙනවා. ආයෙම යනවා මේ loop එක ඇතුළට. ඊට පස්සේ මෙන්න මේ code block එක තමයි execute වෙන්න ඕනේ. i+1 කියන්නේ 11යි. i කියන එකේ value එක බිංදුවයි. බිංදුව ධන 1 සමානයි 1යි. පළවෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන value එක 11යි.
11 කියන එකට දාන්න කියනවා i ai එකේ තියෙන වැලියු එක. ai කියන එකේ තියෙන්නේ 9 කියන වැලියු එක. right? ඊට පස්සේ ඔන්න ඔය විදිහට a line එක execute වෙනවා. ඊට පස්සේ i කියන එක i කියන එකෙන් එකක් අඩු වෙනවා. i කියන එකෙන් එකක් අඩු වුනහම i කියන එක ඍණ 1යි. i කියන එක ඍණ 1යි. ඍණ 1 කියලා ඉන්ඩෙක්ස් එකක් නෑ මේක. දැන් එතකොට අපි ආය යනවා මෙතනට while I greater than or equal to 0. මේ කන්ඩිෂන් එක මෙතනින් false වෙනවා. I කියන එක දැන් ඍණ 1යිනේ. ඍණ 1 කියන එක greater than or equal to 0. බිඳුවට වැඩි හෝ සමාන වෙන්නේ නැහැ. එහෙනම් මේ කන්ඩිෂන් එක මෙතනින් break වෙලා යනවා. A break වෙලා ගියාට පස්සේ වෙන්නේ a i + 1. I කියන එකේ value එක ඍණ 1යි. ඍණ 1ට එකක් එකතු වුනහම බිඳුවයි. බිඳුවෙනි value එක තමයි මේ 9 කියලා තියෙන්නේ. ඔන්න ඕකට අපි අර ස්ටෝර් කරගත්ත key එකේ value එක තියෙන්නේ. අන්න ඒක ඒ විදිහට add වෙනවා. මේක තමයි initial array එක. හරිද? initial array එක මේක. මේක initial array එක වෙනකොට මේ array එකට අපි නමක් දාමු a කියලා. මේ තියෙන්නේ a කියන array එක. දැන් ඔයාලා දන්නවා array එකක් index වෙන්නේ කොහොමද කියලා. දැන් a කියන එකේ බිඳුව කියන එක ගත්තොත් ඒකේ value එක එන්නේ 9 කියලා. a කියන එකේ එක ගත්තොත් එන්නේ sorry. a කියන එකේ එක ගත්තොත් එන්නේ 11 කියලා. array indexing මතකයිනේ. එතකොට මේකේ length එක බලන්න 1 2 3 4 5 6 7 elements 7ක් තියෙනවා. ඔකට තමයි length එක කියන්නේ. හරි. length එක 7යි. indexing පටන් ගන්න බිඳුවේ. එතකොට බිඳුව 1 2 3 4 5 6. අපිට අන්තිම එලිමන්ට් එකට වෙනකල් ගන්න පුළුවන් length එක 7යි. length එකෙන් එකක් අඩු වුණා. ඒ කියන්නේ 7 අඩු කිරීම 1 සමානයි 6යි. හරි. ওই විදිහට length එක ගන්න පුළුවන්. ওই විදිහට for loop ඔය විදිහට තමයි අපි for loop එක හදාගන්නේ. හරි. අන්න ඒ කියපු array indexing එකේ concept එක අරගෙන තමයි මෙතන for loop එක මේ හදලා තියෙන්නේ. එතකොට මෙතන කියන්නේ for j equals 1. j කියන එකේ value එක 1යි. 1 ඉඳන් 6 වෙනකම්. මොකද මෙතන length එක 7ක්නේ තියෙන්නේ. 7න් එකක් අඩු වුණාම 6යි. ඒ විදිහට හදාගෙන තියෙන්නේ අපිට array එකේ indexing ගන්න ලේසි වෙනවා. දැන් පළවෙනි එක යනකොට for j equals 1 j වල value එක 1යි. මේක පළවෙනි පාර run වෙනකොට j වල value එක 1යි. එතකොට i කියන එක සම්පූර්ණ එකක් true. එතකොට මොකක්ද වෙන්න ඕනේ? දැන් i කියන value එක i කියන එකේ අගය 2යි. 2 දන 1 කියන index එකට අපි මේ i කියන එකේ value එක assign කරන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ 15 කියන එක i 11 වෙනවා. right? ඊට පස්සේ i වල value එක ආයේ 1. i වල value එක ආයේ 1කින් අඩු වෙනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? i වල value එක දැන් 1යි. 1 වෙනකොට මෙතන ඒ i කියන එකේ value එක තියෙන්නේ 9. දැන් මේ condition එක මේ part එක කොහොමද true නේ? ඒකින්ද මේ part එක බලනවා i කියන එක කීයකට වඩා වැඩිද කියලා. ඔව් ඒ condition එකත් true. ඒක true වුණාම i + 1 කියන එක 9 කරනවා. දැන් මේ 11 මෙතන තියෙන 11 උන්නක 9 වෙනවා. හරි. ඒක 9 වුණාට පස්සේ ආය i කියන එකේ value එක 1කින් අඩු වෙනවා. දැන් i කියන එකේ value එක 7යි. i කියන එකේ i කියන එකේ value එක බිඳුවයි. i වෙනි index එකේ තියෙන 7 කියන value එක. දැන් අපි මෙතන බලනවා i කියන්නේ බිඳුවයි. ඒ බිඳුවේ තියෙන අගය වැඩිද කීයකට වඩා? ඒ බිඳුවේ තියෙන අගය තමයි 7 කියන එක කීයකට වඩා වැඩි නැහැ. එතකොට මේ loop එකෙන් අපි break වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? i + 1. i + 1 කියන්නේ 9යි. දැන් ඔයාලට පේනවා මෙතන 9ව දෙකක් තියෙනවා. හරිද? අපි මෙතන සලකන්නේ පළවෙනි index එකේ මේ බිඳුව 1. මෙන්න මේ පළවෙනි index එකේ තියෙන 9. හරි. අන්න ඒකට key එකේ අපි store කරගත්ත value එක තියෙන්නේ. ඒ value එක 8යිනේ. අන්න ඒක assign කර. හරි. ඔය විදිහට තමයි insertion sort එක යන්නේ. මේ වෙනකල් කියපු ටික තේරුණාද? insertion sort එක වැඩ කරන විදිය. හරි. එතනින් ඉස්සරහට යන්න දැන් ඉන්නේ 5 වෙනි element එකේ. දැන් යන්නේ 5 වෙනි element එකට for loop එකේ 5 වෙනි එකට. හරි. දැන් j කියන එකේ value එක 4යි තියෙන්නේ. දැන් j කියන එකේ value එක 5 වෙනවා. හරි. j කියන එකේ value එක 5යි. key equals aj. බිඳුව 1 2 3 4 5. හරි. දැන් එතකොට key කියන එකේ value එකක් 5. හරි. ඊට පස්සේ මෙතන බලනවා while i is greater than or equal to 0. මේ condition එක කොහොමද true නේ? ඒකින් අපි මේ condition එක බලනවා a i is greater than key. i කියන එකේ තියෙන්නේ 15. 15 කියන එක key එකට වඩා වැඩි. හරි. ඒකින්ද මේ while loop එක ඇතුළට යනවා. while loop එක ඇතුළට ගියාම i + 1 කියන්නේ මෙතන කහ පාටින් තියෙන මෙන්න මේ 15. i කියන්නේ 15. sorry. i කියන්නේ 15. i + 1 කියන්නේ මෙතන තියෙන 5. හරි. එතකොට i + 1 මෙන්න මේ 5 කියන තැන තියෙන value එක වෙනුවට
අපි දාගන්නවා මේ 15 කියන වැලියු එක. ඒ i එකේ තියෙන වැලියු එක. හරි. ඒක දාගෙන ඊට පස්සේ කරන්නේ i එකේ වැලියු එක එකකින් අඩු වෙනවා. දැනට i එකේ වැලියු එක 4යි 3 වෙනවා. හරි. 3 වුණාම ඒවල i වෙනි ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ 11. කී එක කියන්නේ 5. හරි. මේ කන්ඩිෂන් එක කොහොම true වෙලා තියෙන්නේ? මෙතනට යනවා 11 කියන එක වැඩිද බලනවා 5ට වඩා. ඔව්. ඒ කන්ඩිෂන් එක true. ඒකින්ද මෙන්න මේ i+1 කියන්නේ දැන් තියෙන්නේ 15. 15 කියන එකට මේ ඒ i වල තියෙන වැලියු එක assign කරනවා. එතකොට මෙතන 15 කියන තැනට 11 වැටෙනවා. හරි. ඔය විදිහටම ওই loop එක දිගටම යනවා. මෙතනට ආවට පස්සේ බලනවා මෙතනදිත් condition එක true. හරි. මෙතනදිත් condition එක true වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන 7 කියන එක මෙන්න මේක execute වෙනවා. හරි. දැන් බලන්න while I is greater than or equal to 0. මේ condition එක true. sorry. මේක execute වුණාට පස්සේ i කියන එකේ value එක එකකින් අඩු වෙනවා. එතකොට i කියන එකේ value එක දැන් -1යි. හරි. දැන් මෙතන බලන්න i is greater than or equal to 0. මේ condition එක false. ඒ වුණාට මේ condition එක true. හරි. ඒ වුණාට මෙතන තියෙන AND gate එකක් හින්දා මේ loop එක execute වෙන්නේ නැහැ. මේ loop එකෙන් එළියට break වෙලා යනවා. අපි එතකොට i+1 ඍණ 1 ධන 1 සමානයි බිඳුවයි i+1 කියන එකට මේ key එකේ අපි store කරගත්ත 5 assign කරනවා. හරි. ඔය විදිහටම 6 වෙනි එකටත් යනවා. ඔය විදිහට තමයි insertion sort එක වැඩ කරන්නේ. හරි. insertion sort එකේ ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. ඔයාලට තේරුණාද මේ කියලා දීපු ටික? මේක මේ ඇඳලා කියලා දෙන්න අමාරුයි. මේ values එකකින් එක trace කරන්න ටිකක් අමාරුයි. ඒකයි මේ animation එකක් හදලා තියෙන්නේ. insertion sort එකෙන් සමහරට අහන්න පුළුවන් insertion sort එකේ දැන් අපි මේ දාලා තියෙන්නේ ascending order එකටනේ. ඒ කියන්නේ 5 ඉඳන් 15ට වෙනකන් තමයි sort කරලා තියෙන්නේ. ඕකම අනිත් පැත්තට sort කරන්න අහන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් coding part එකකින් හරි එහෙම නැත්නම් algorithm එකක් ලියන එකකින් වගේ අහුවොත්. එහෙම නැත්නම් අහන්න පුළුවන් මේ එක්කෝ analysis එකක් ඒ වගේ එකක් තමයි බොහෝ විට එන්නේ. හරි. බොහෝ දුරට එන්න පුළුවන් ඒ වගේ එකක්. අපි ප්‍රශ්න වෙනම discuss කරනවා මේ insertion sort එක වැඩ කරන විදිහ තේරෙන්නේ නැතිනේ. insertion sort එක වැඩ කරන විදිහ හරියටම තේරුණා නම් අපිට යන්න පුළුවන් exact analysis එකට insertion sort එකේ. දැන් මේ කියපු ඒ වගේ මොකක් හරි අවුලක් තියෙනවා නම් මේ අහන්න ආයි කියලා දෙන්න. හරි. එතකොට exact analysis එකට යන්න. exact analysis එක ගොඩක් අමාරු එකක් නෙවෙයි. ඒ වුණාට කෝඩ් එකකින් කෝඩ් එක ටිකක් වෙනස් වෙනවා. ඒකින්ද පොඩ්ඩක් බලා ගන්න මේ insertion sort එකේ exact analysis එක ගන්න විදිය. හරි. මෙන්න මේ part එක බලන්න. අපි දැන් exact analysis එක හදන්න සාමාන්‍යයෙන් අපි හදන්න මේ table එක තියෙන මේ විදිහට. algorithm line එක තියෙනවා. ඒකේ අපි code එක මේ විදිහට ලියාගෙන තියෙනවා. ඊට පස්සේ ඒක code එකට අදාළ cost එක අපි අරගෙන තියෙනවා. C1 C2 C3 C4 C5 C7 C7 වෙනකල් අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙන times ගන්න. හරි. දැන් මේ rows දෙක මේ columns දෙක ලියා ගන්න එක අවුලක් නැහැ. algorithm line එකයි cost එකයි. ඒක ඔයාලට ලියා ගන්න පුළුවන්. ඔයාලට අවුල් ගියොත් යන්නේ මෙන්න මේ line එක. මේ line එක ලියාගන්නේ කොහොමද කියන එක. හරිද? for j equals to a to a වල length එකෙන් එකක් අඩු වෙනකල්. හරි. ඕකනේ කියන්නේ. පැහැදිලිනේ ඒක. හරි. අපි ඔය කියන එක ගන්නවා. ඒක මේ n times execute වෙනවා කියලා. හරි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කලින් session එකේ කිව්වා මේක. දැන් අපි මේක මේ run කරද්දී මෙන්න මේ විදිහට තමයි මේ for loop එකක් execute වෙන්නේ. හරි. එතකොට හරි. ඒ part එක අමතක කරන්නකෝ දැන්. හිතන්නකෝ මෙතන අපි මේ for loop එක execute වෙනවා කියලා උඩ නම් මේක 1 2 3 4 5 මේක 6 පාරක් true වෙනවා නම් අන්තිම පාර අපි comparison එකක් කරනවානේ. හරි. අන්න ඒ comparison එක කරන හින්දා තමයි මෙතන මේ times 10 කියලා දාගෙන තියෙන්නේ. හරි. ඒ comparison step එකට යන time එකත් එක්ක. හිතන්නකෝ while loop එකක් වගේ තියෙන්නේ කියලා. ඒ while loop එක හිතන්න 1 ඉඳන් 10 වෙනකල් තියෙනවා. ඒ කියන්නේ i කියන එක 1 ඉඳන් 10 යනකල්. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 values 10ක් තියෙනවා. ඒ වුණාට 11 වෙනකොටත් check කරනවා මේක compare කරලා බලනවා. අන්න ඒක ඒ step එකත් එක්ක අරගෙන තමයි මෙතන n කියන value එක දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් බලන්න key equals a times j. හරි. දැන් මෙතන ඒකේ cost එක C1 පළවෙනි එකේ cost එක. ඒ cost එක වගේ එකපාරක් execute කරන්න යන cost එක C1 නම් ඒ වගේ n පාරක් මේ compare කරන්න යන cost එක C1 නම් ඒ වගේ n පාරක් මේක execute වෙනවා. හරි. ඒක තමයි කියන්නේ. ඊට පස්සේ දෙවෙනි line එක බලන්න ඒක තියෙන්නේ for loop එක ඇතුලේ. for loop එක ඇතුලේ කියනකොට අපි අර අන්තිමට false statement එකකුත් compare කරානේ.
අන්න ඒ පාර්ට් එක මෙතන කම්පෙයාර් වෙන්නේ නැහැ. හරි. ඒ පාර්ට් එක නැති හින්දා true වෙනකොට විතරයි මේක රන් වෙන්නේ. එතකොට මෙතන රන් වෙන්නේ n-1 times. ඒ කියපු එක තේරුණාද? ස්ටෙප් කවුන්ට් එකේ තියෙන concept එකක් ඒක. ඒක මතක ඇතිනේ. ලූප් කන්ඩිෂන් එකේ n පාරක් කම්පෙයාර් වෙනවා නම් ඒක ලූප් එක ඇතුලේ තියෙන එක රන් වෙන්නේ n-1 පාරක්. හරි. එතකොට මේ ලයින් දෙකත් ඔයාලට අවුලක් වෙන්නේ නැහැ. මෙතනට මේකට යන කෝස්ට් එක C2 නම් ඒ වගේ n-1 times මේක එක්සිකියුට් වෙනවා. හරි. ඒකත් තේරෙනවා. මේ පාර්ට් එකත් අවුලක් වෙන්නේ නැහැ. මේකට යන කොස්ට් එක C3 නම් ඒ වගේ n-1 පාරක් එක්සිකියුට් වෙනවා. while loop එකත් අවුලක් නැහැ. හරි. ඒකට යන කොස්ට් එක C4 නම් ඒ වගේ n-1 පාරක් එක්සිකියුට් වෙනවා. මොකද මේක තියෙන for loop එක ඇතුළේනේ. දැන් මේක තමයි ඔයාලට ඔය ටිකක් තේරුම් ගන්න අමාරු එකට තියෙන්නේ. ෆස්ට් ලයින් එක මේ n ගන්න අපිට time complexity එක දාදී n කියන වැලියු එක තිබ්බහම ලේසි. ඒකින්ද මොකද මේක ඉස්සරහට හදාගෙන යනකොට තේරෙයි. ඒ කියන්නේ මෙතන අර මේ big O value එක ගත්තී n කියන value එක තිබ්බහම ලේසි. හරි. එතකොට දැන් අපි පළවෙනි condition එක බැලුවා. මෙන්න මේ පළවෙනි line එක run වෙන්න යන්නේ C1 times n. හරි. එතකොට සම්පූර්ණ time complexity එකට ඕක එකතු වෙනවානේ. දැන් Tn කියලා අරගෙන තියෙන පළවෙනි time සම්පූර්ණ time complexity එක. එතකොට මෙන්න මේක එකතු වෙනවා. ඊට පස්සේ C2 times n-1 කියන එක ඒක එකතු වෙනවා. ඔය ටික තේරෙනවානේ. හරි. ඊළඟ line එකක් තේරෙනවා. ඊට පස්සේ ඔය while loop එකක් තේරෙනවා. හරි. ඔතනට වෙනකල් අවුලක් නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන තමයි ඔයාලට අවුලක් එනවා නම් එන්නේ. මොකද්ද මේ තියෙන්නේ කියලා. හරි. එතන කියන්නේ J වල value එක එකේ ඉඳන් n වෙනකල් තියෙන tj කියන values ටික print කරන්න කියලා. දැන් එතකොට මේ J වල value එක එකේ ඉඳන් n වෙනකල් මෙතන මෙන්න මේ තියෙන times ගන්න එකතු කරන්න කියලා. එතකොට ඔතන එන්නේ අපි හිතමු කියලා. ඔන්න ඕක අපිට ලේසියෙන් දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි. එතකොට මේ sigma notation එක කියන්නේ මොකක් හරි එක එකතුවනේ. මේ sigma notation එක ගත්තොත් මෙතන කියන්නේ t කියන value එක වෙද්දි. එන්න මේ summation එක ගන්න එක තමයි ඔය මේ sigma value එකෙන් කියන්නේ. ඒ part එක තේරුණාද? ඒ කියන්නේ මේ ඒක t වෙන්නේ i කියන එක කිව්වේ නැහැ තාම. ඒ වුණාට එතනට එනකල් තේරුණාද එතන මොකක් හරි එකතුවක් ගන්න එකක් වෙන්නේ කියලා. හරි. අපි එතන එහෙම value එකක් ගන්න හිතන්නකෝ. දැන් මෙතන කරන්නේ sort එකක්නේ. අපිට සමහර වෙලාවට හම්බෙන්න පුළුවන් already sort වෙලා තියෙන list එකක්. හරි. දැන් 1 2 3 4 කියලා. එතකොට ඔය ඇතුලේ තියෙන condition එක. ඒ කියන්නේ මෙන්න මේ part එක මොනම වෙලාවකවත් execute වෙන්නේ නැහැ. ඒක මොනම වෙලාවකවත් execute වෙන්නේ නැහැ. එතකොට මෙතන j කියන value එක එකේ තියෙද්දි උනත් j කියන value එක දෙකේ තියෙද්දි උනත් j කියන value එක තුනේ තියෙද්දි උනත් ඔය මොකදිවත් මෙන්න මේක execute වෙන්නේ නැහැ. හරි. මේ part එක execute වෙන්නේ නැහැ. අන්න ඒකට තමයි මෙතන අපි දාගෙන තියෙන්නේ summation එකක්. එහෙම නැත්නම් අපිට මෙතන ලේසියෙන් ගන්න තිබ්බනේ multiplication එකක්. වැඩි කිරීමක් ගන්න තිබ්බා. මෙතන n times නම් මෙතන n-1 times නම් මෙතන එන්නේ එතකොට n times n-1 කියලා අපිට ගන්න පුළුවන්. ඒ වුණාට මේක අපි දන්නේ හරියටම කී පාරක් රන් වෙනවද කියලා. සමහර විට අපිට හම්බෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට තියෙන මේ insertion sort එක. එහෙම නැත්නම් හම්බෙන්න පුළුවන් මේ already sort කරපු එකක්. එහෙම නැත්නම් ඔය දෙක මැද්දේ තියෙන එකක් හම්බෙන්න පුළුවන්. හරිද? අන්න ඒකින්ද තමයි මෙතනට අපි ගන්න tj කියලා value එකක්. ඔය tj කියන value එකෙන් කියන්නේ අපි පළවෙනි පාරට අපි පළවෙනි for loop එකේ යද්දී අපි කී පාරක් එකම line එක execute කරාද. හරි. දැන් මෙතන already sorted නම් ඔතන එන්නේ බිඳුව කියලානේ. හරි. ওই විදිහට තමයි එන්නේ. ඒ වුණාට හිතන්න ඔතන අපිට තිබ්බා කියලා මේ වෙන විදිහක value ටික. හරි. මොකක් හරි sort කරේ නැති value ටිකක් තියෙනවා. එතකොට හිතන්න පළවෙනි එකේ අපි පළවෙනි key එක ගන්නදී ඕක දෙපාරක් sort වුණා. දෙකයි. ඊළඟ එකේදී අවුලක් නැහැ. ඊළඟ එක බලද්දී already sort order එකේ තමයි තිබිලා තියෙන්නේ. එතකොට බිඳුවයි. ඊට පස්සේ n කියන තුන්වෙනි loop එක යද්දී n කියන value එක 3 වෙලා තියෙද්දී j කියන value එක 3 වෙලා තියෙද්දී එකපාරක් run වුණා. ඔන්න ඕකෙන්ද තමයි ඔයගේ එක වෙන values එන්න පුළුවන් හින්දා තමයි මෙතන tj කියන value එකක් දාලා තියෙන්නේ. එක iteration වලට එක මේ inputs වලට එක විදිහට මේක run වෙන හින්දා. හරි. already sort කරලා තියෙන එකට වෙන විදිහකට run වෙන්නේ. සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට තියෙන එකට වෙන විදිහට run වෙන්නේ. එහෙමත් නැතුව මෙහෙන් කලවම් වෙලා තියෙන ඒවට ඊට වඩා වෙනස් විදිහකට run වෙන්නේ. හරි. ඔය tj කියන value එක ආපු එක තේරුණාද? හරි. මේ summation එක ඔයාලට sigma notation එක මතකයිනේ. හරි. අපි සරලවම කියන්නේ අපි හිතමු මෙතන අපේ සම්පූර්ණ list එක iterate වෙන්නේ 4 පාරයි කියලා. ඒ කියන්නේ list එකේ සම්පූර්ණ size එක 5යි. ඒක iterate වෙන්නේ
1 2 3 4 කියන ඉන්ඩෙක්ස් වල විතරනේ. හරි. එතකොට අපි කියනවා මෙතන J වල වැලියු එක පටන් ගන්න එකෙන්. හරි. J වල වැලියු එක 1 ඉඳන් 4ට යනකම් EJ කියන එක ගන්න කියලා. එතකොට හිතන්න J වල වැලියු එක 1 වෙද්දි, ඒ කියන්නේ කී එක අපේ 1 වෙලා තියෙද්දි අපි මේක දෙපාරක් විතර ස්වැප් කරනවා කියලා. හරි. මේක දෙපාරක් විතර ස්වැප් කරනවා. දෙපාරක් ස්වැප් කරාම TJ කියන එකේ මෙතන එතකොට T1 කියන එක T1 කියන එක T1 කියන එක තමයි මෙතන මේ දෙක කියලා තියෙන්නේ. ඒක වෙනම මේ ලියාගමු. T1 සමානයි 2යි. හරි. ඒ කියන්නේ පළවෙනි පාර J වල වැලියු එක 1 වෙද්දි කී පාරක් මේක ස්වැප් කරනවාද? අන්න ඒක තමයි මේ TJ කියන එකෙන් කියන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක අපි ගමු. දෙවෙනි එක වෙද්දි T2 නෙන්නේ. T2 වලදී මේකේ වැලියු එක T2 කියන එකේ වැලියු එක 0යි කියලා. ඒ කියන්නේ T2 කියන එකට වෙනකොට ලිස්ට් එකේ පළවෙනි එලිමන්ට් ටික ඕල්රෙඩි සෝට් වෙලා තියෙන්නේ. හරිද? එතකොට 2 ධන 0 කියන එක තමයි එන්නේ. ඊට පස්සේ හිතන්න T3 වෙද්දි මේක එකපාරක් ස්වැප් වුණා. එකපාරක් තියෙන එලිමන්ට් එහාට මෙහාට මාරු වුණා. හරි. එතකොට 1යි. J වල වැලියු එක 3 වෙද්දි. එතකොට අන්න ඒක තමයි මෙතන මේ T1 T2 T3 කියලා ওই විදිහට අරගන්නේ අපි. අපි ඉන්නේ මොන අවුටර් ලූප් එකේද කියන එක දැනගන්න තමයි ඒක මේ පාවිච්චි කරන්නේ. හරි. E4 කියන එක එතකොට එලිමන්ට් ටික ඕල්රෙඩි සෝට් වෙලා නම් තියෙන්නේ. එතන එනවා බිඳුවක්. හරි. ඕක තමයි ඔය නොටේෂන් එකෙන් කරන්නේ. ඒක තේරුණාද? හරි. දැන් ඔයාලට පේනවනේ මෙතන මේ සමේෂන් එක යද්දි මේ while loop එකේ මේ කෝඩ් බ්ලොක් එක රන් වුණොත් ඒ රන් වෙන ටයිම් එකම රන් වෙනවනේ මේ මෙතන පල්ලෙහා තියෙන කෝඩ් බ්ලොක් එකක්. මොකද ඒ දෙක වෙන් කරන මොකක් හරි මේ කන්ඩිෂන් එකක්වත් එහෙම මුකුත් නැහැ. if කන්ඩිෂන් එකක්වත් ඒ වගේ මුකුත්ම නැහැ. මෙතන වෙන ලූප් එකකුත් නෙවෙයි තියෙන්නේ. මෙන්න මේ ලයින් එක රන් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ලයින් එකත් රන් වෙනවා. එතකොට මේ දෙකම රන් වෙන වාර ගාන එකයි. හරි. මේක TJ times රන් වෙනවා නම් මේක TJ times රන් වෙනවා. හරි. J වල වැලියු එක 1 ඉඳන් n වෙනකල්ම ඔන්න ඔය ටික රන් වෙනවා. හරි. ඒ ටික පැහැදිලිනේ. ඒ වුණාට මේ වගේ කොස්ට් වෙනස්. ඒකයි මේ C5 C6 කියලා කොස්ට් දෙකක් දාලා තියෙන්නේ. රන් වෙන ටයිම්ස් එක සමාන වුණාට ඒකට අපිට යන මෙමරි රිසෝස් ගාන වෙනස් වෙන්න පුළුවන්. යන ටයිම් එක වෙනස් වෙන්න පුළුවන් එක එක ඔපරේෂන්ස් වලට. හරි. දැන් මේකට යන්නේ සාපේක්ෂව අඩු කාලයක් වෙන්න පුළුවන්. මේකට ඊට වඩා සෑහෙන වැඩි කාලයක් යන වෙන්න පුළුවන්. ඒක තමයි මෙතන කොස් දෙකක් විදිහට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ ලූප් එකෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ අන්තිම කන්ඩිෂන් එක රන් වෙන්නේ n-1 times. හරි. ඔය ටික තමයි ඔයාලට exact analysis එක මතක තියාගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔතනින් එහා මේ exact analysis එකෙන් ඊට වඩා ඒක සුළු කරන එකක් එන්නේ නැහැ. මේ වෙනකල් කියපු ටික ඔක්කොම තේරුණාද හරියට? ඔයාලා වැඩි දෙනෙක්ට අවුල් තිබ්බේ මං හිතන්නේ අර මේ summation notation එක. ඒක තේරුණා නම් insertion sort එක exact analysis එක අමාරු වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ asymptotic notation වලට යනවා. asymptotic notation වල big O notation එක ඩිස්කස් කරන්න තියෙනවා, omega එක ඩිස්කස් කරන්න තියෙනවා, theta notation එක ඩිස්කස් කරන්න තියෙනවා. හරි. ඔතනින් අපිට හොයන්න තියෙන්නේ big omega notation එක තමයි. හරි. එතකොට big O notation එක කියන්නේ මොකද්ද? අපි දැන් ෆන්ක්ෂන් එකක් ගත්තොත්, ඒ කියන්නේ මේ මොකක් හරි හිතන්නකෝ ඇල්ගොරිතම් එකක් හරි මොකක් හරි ඒ වගේ එකක් ගත්තොත්, ඒ ෆන්ක්ෂන් එක ඇල්ගොරිතම් එක යන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවානේ. හරි. අනේ උපරිම සීමාව ලකුණු කරන්න තමයි big O notation එක පාවිච්චි කරන්නේ. හැබැයි ඒකේ පොඩි මේ නීති කීපයක් තියෙනවා. දැන් මෙතන කියන්නේ ඒක මෙතන ওই gn කියන්නේ නිකන් හරියට ලිමිට් එකක් වගේ. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එකට මීට වඩා රීච් වෙන්න බෑ කියන එක, මීට වඩා මේක බෝස් වෙන්න බෑ කියන එක තමයි මෙතනින් කියන්නේ. මීටත් වඩා මේකට ටයිම් එක වැය වෙන්නේ නැහැ. මේක තමයි වැය වෙන්න පුළුවන් උපරිම ටයිම් එක. හරි. අන්න ඒක තමයි මෙතන මේ big O notation එකේ කියන්න හදන්නේ. function n කියන එක define කරනවා there exist positive constants. හරි. positive constant ඒ කියන්නේ ධන නියත පද. හරි. c සහ n බිඳුව කියන්නේ මෙන්න මේ value එක. හරි. මෙතන x axis තියෙන එකේ තියෙන value එක. හරි. 0 such that function n කියන එක බිඳුවට වඩා අනිවාර්යයෙන්ම විශාලයි. function n එකෙන් derivative වෙන value එක බිඳුව කියන එකට වඩා විශාලයි. යම් කිසි constant එකකින් g n කියන එක ගුණ කරාම, මේ c කියන constant එකෙන් g n කියන එක ගුණ කරාම අන්න ඒකට වඩා මේ fn කියන එකේ value එක අනිවාර්යෙන් අඩුවට අගයක තියෙන්නේ. හැබැයි condition එකක් දානවා n කියන එක n බිඳුවට වඩා විශාල වෙන්න ඕන කියන එක. හරි. ඔහොම කිව්වට ඔක තේරෙන්නේ නැහැ. මෙතන අපි සරලවම කියන්නේ අපි දැන් big O notation එකක් ගන්නෙ. ඒ කියන්නේ මොකක් හරි function එක was time complexity එක හොයන්නේ මොකක් හරි value යම් කිසි අගයකට ආවට පස්සේ. ඒ කියන්නේ
අපි හිතමුකෝ ෆන්ක්ෂන් එකේ තියෙන ඉතාමත් අඩු ගාණ එලිමන්ට් 2යි 3යි නම් ඒ වගේ එක අපිට මේ අපේ ඉන්පුට් එකේ තියෙන්නේ එලිමන්ට් 2යි 3යි නම් ඒ වගේ එක අපිට බිග් ඕ නොටේෂන් එකත් එක්ක ලොකු වෙනසක් බලා ගන්න බෑ මේකේ. හරි. බලන්න මේක පේනවා. මෙතන ඇත්තටම සමහර තැන්වල බිග් ඕ නොටේෂන් එක තියෙන්නේ මෙන්න මේ අපේ ඇත්ත ෆන්ක්ෂන් එකටත් වඩා පල්ලෙහි. අන්න ඒකින්ද තමයි අපි මෙතන n බිඳුව කියලා වැලියු එකක් ගන්නෙ. මේ n බිඳුව කියන වැලියු එකට ආවට පස්සේ මොකක් හරි කොන්ස්ටන්ට් එකකින් අපේ මේ කම්පෙයාර් කරන ෆන්ක්ෂන් එක ගුණ කරාම කියන්නේ කම්පෙයාර් කරන ෆන්ක්ෂන් එකකින් එන වැලියු එක මොකක් හරි කොන්ස්ටන්ට් එකකින් ගුණ කරාට පස්සේ අන්න ඒ ෆන්ක්ෂන් එක හැම වෙලෙම තියෙනවා අපේ ඔරිජිනල් ෆන්ක්ෂන් එකට වඩා. හරි. මේ පොයින්ට් එකේ ඉඳන් බලන්න මේ පොයින්ට් එකේ ඉඳන් මේ gn කියන cgn කියන මේ ප්ලොට් එක ඒක හැම වෙලෙම තියෙන fn කියන එකට වඩා උඩින්. එතකොට අපිට confidently කියන්න පුළුවන් ඔයා input size එක හරි input size එක n කියන එකට වඩා n බිඳුව කියන එකට වඩා වැඩි වුණාට පස්සේ හිතන්නකෝ එතන n බිඳුව කියන්නේ 100 කියලා. ඔයා මේකට value 100ක් දෙනවා නම් හරි value 100ක් හෝ ඊට වඩා දෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක තියෙන්නේ මෙන්න මේ තරම් ලොකු time complexity එකක් කියන්නේ නැති වගේ. හරි. එතකොට නිකන් ඇත්තටම big O notation එකක් කියන්නේ අපිට resources මේ වගේ ලොකු ප්‍රමාණයකට වඩා අඩුවෙන් තමයි මේකට වැය වෙන්නේ. අන්න ඒක තමයි ඔය big O notation එකකින් කියන්නේ. ඔයාලට ඒක තේරුණාද? නිකන් අපි upper limit එකක් දෙනවා මේ function එකේ මීට වඩා එහාට මේ function එක reach වෙන්නේ නැහැ. මීට වඩා resources ප්‍රමාණයක් මේක පාවිච්චි කරන්නේ නැහැ. මීට වඩා ලොකු time complexity එකකට මේක යන්නේ නැහැ. මීට වඩා අඩු time එකකින් තමයි මේක කරන්නේ මේ function එක වැඩ කරන්නේ කියලා අපි මොකක් හරි එකක් දෙනවා. ඒ කියන්නේ මොකක් හරි මේ අපි තවත් function එකක් දෙනවා. ඒ function එක අපි constant එකකින් ගුණ කරනවා. එහෙම වුණාම තමයි මේකේ මේ තියෙන වෙනස අපිට පැහැදිලිව පේන්නේ. හරි. මේ function එක declare කරන එක තේරුණාද? තේරුනේ නැත්තම් කියන්න ආයි කියලා දෙන්න එක. ඊළඟ එකට යන් ඔමේගා නොටේෂන් එක. හරි. ඔමේගා නොටේෂන් එකෙන් වෙන්නේ අරක වගේම තමයි. බිග් O නොටේෂන් එක වගේම තමයි. ඒ උනාට අපි මෙතනදි දෙන්නේ lower bound එක. හරි. අපි මෙතනදි දෙන්නේ lower bound එක. එතකොට lower bound එකකින් කියන්නේ මේ ෆන්ක්ෂන් එක මේ පොයින්ට් එකට ගියාට පස්සේ අඩුම තරමේ මේ resources ගානවත් වැය කරනවා කියන එක තමයි කියන්නේ. හරි. අඩුම ගානේ මේ resources ටිකවත් වැය කරනවා කියන එක. එතකොට බලන්න resources බිඳුවට වඩා අඩුවෙන් වැය කරන්නේ නැහැනේ. මොකක් හරි resource එක බිඳුවට වඩා අඩුවෙන් අපිට වැය කරන්න බෑ. ඍණ ගානක් resources වැය කරන්න බෑ. හරි. අනිවාර්යෙන් resources count එක මේ ධන ගානක් වෙන්න ඕනේ. හරි. එතකොට අපි කියනවා function n කියන එක මොකක් හරි මේ n බිඳුව කියන point එකෙන් පස්සේ function n කියන මේ f කියන function එක වැය කරන්නේ cgn ට වඩා constant එකකින් මේ gn කියන function එක ගුණ වුණාම අන්න ඒකට වඩා වැඩි අගයක් කියන එක. හරි. ඊට පස්සේ theta notation එක. theta notation එකදී වෙන්නේ අපි දැන් සාමාන්‍යයෙන් කියනවා මෙතනදී අපි constant දෙකක් ගන්නවා. හරි. ඒ කියන්නේ නිකන් මෙතනදී කරන්නේ අපි සාමාන්‍යයෙන් averagely function එක යන්න පුළුවන් සීමාවක් ලකුණු කරනවා. අන්න ඒක තමයි උතන්දි කරන්නේ. ඊට අනිවාර්යෙන් resources ගන්න බිඳුවට වඩා වැය වෙනවා C1gn. මෙන්න මේ function එකයි C2gn. මෙන්න මේ function එකයි අතරේ තමයි මෙන්න මේ අපි දැන් සලකා බලන ෆන්ක්ෂන් එක රන් වෙන්නේ. හරි. ඔක තමයි theta notation එකයි omega notation එකයි big O notation එකයි ඔය තුනෙන් සරලවම කියන්නේ ඕක. එතකොට මේක පොඩ්ඩක් මේ මතක තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට reference sheet දෙනවා. ඒ වගේ එක හරි මේක ලියලා තියාගන්න. worst case එක මෙතන දීලා තියෙනවට වඩා එකක් අපිට තියෙනවා n වල n වෙනි බලය කියන එක. හරි. අන්න ඒක තියෙනවා. එතකොට big O value එකක් හොයන විදිය බලමු ෆන්ක්ෂන් එක. මෙතන දැන් මේ ෆන්ක්ෂන් එක ගත්තොත් for I equals 1 to n. I වල value එක එකේ ඉඳන් n වෙනකල්. හරි. එතකොට මේක අපිට පේනවා මේක n times run වෙනවා. එතකොට 4j equals 1 to i. හරි. මෙතන තියෙන්නේ j equals 1 to n නෙවෙයි. මෙතන තියෙන්නේ j i. හරි. එතකොට අපි ඔය function එක ගත්තොත් අපි ඔක ඒ විදිහට දාගත්තොත් අපි හිතමු මෙතන n කියන value එක වෙනුවට අපි දාගන්නවා කියලා 3 n කියන value එක වෙනුවට 3 දාගත්තොත් උතන මොකද්ද වෙන්නේ? පළවෙනි පාරේ යද්දි j equals 1 to 1. හරි. එක කියන එක print වෙනවා. පළවෙනි line එකේදී. පළවෙනි line එකේදී එක කියන එක print වෙනවා. ඊට පස්සේ දෙවෙනි line එකට දෙවෙනි iteration එකට යද්දි මොකද වෙන්නේ? දැන් i කියන value එක 2යි. හරි. i කියන value එක 2යි. එතකොට එතකොට මේකේ 1 to 2 එක කියන එක print වෙනවා. එක කියන එක print වෙනවා. ඊට පස්සේ i කියන value එක 3 වෙනවා. 1 to 3
දෙවෙනි ලූප් එක 3 පාරක් රන් වෙන්න ඕනේ. 1 2 3. ඔය විදිහට රන් වෙනවා. හරි. දැන් මේකේ අපි බලමු. එතන ඔක්කොම අපිට print වෙලා තියෙන්නේ 6 පාරයි. හරි. උනාට මෙතන බැලූ බැලමට ඔයාලට පේන්නේ for loop එකක් ඇතුලේ for loop එකක් තියෙනකොට ඒක n times n. ඒ කියන්නේ 3 times 3. මේක 9 පාරක් රන් වෙනවා වගේ තමයි පේන්නේ. උනාට ඇත්තටම බැලුවාම මේක රන් වෙන්නේ 6 පාරයි. හරි. මේ වගේ ඒවට පොඩ්ඩක් මේ ප්‍රශ්න හදද්දි මේ ප්‍රශ්න වලට උත්තර දෙද්දි පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඔය වගේ කොටස් එන්න පුළුවන්. ඒ කියන්නේ දැක්ක ගමන් අපිට හිතෙනවා මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ කියලා. ඒ වුණාට ඇත්තටම මේක මේ කියන ප්‍රශ්නේ ඊට වඩා ටිකක් වෙනස්. ඒතකොට දැන් මෙතන තියෙන්නේ සමේෂන් එකක්නේ. හරි. ඔක ඔය විදිහට අපිට ලියා ගන්න පුළුවන්. දැන් සමේෂන් එක ෆෝමියුලා එක තියෙන්නේ හිතමු මේ කියලා අපි n වල වැලියු එක පහ ගත්තා. හරි. මෙතන n වල වැලියු එක පහ ගත්තොත් මේ විදිහට තමයි ඔක එන්නේ. හරි. 1 ධන 2 ධන 3 ධන 4 ධන 5. ඔක මම කොපි කරලා කැල් එකෙන් හදලා බැලුවොත් කීයද කියලා උත්තරේ 15යි. හරි. ඔය කියන එකම ඔයාලට මතක ඇති ඇරිත්මැටික් සීක්වන්ස් වල අපි ෆෝමියුලා එකක් යූස් කරා පද කීපයක එකතුව ගන්න. හරි. ඒ ෆෝමියුලා එක තමයි මේ තියෙන්නේ. ඒ ෆෝමියුලා එකේ කියන්නේ n times a plus b. හරි. n times a plus b. ඒ කියන්නේ පළවෙනි පදේ b කියන්නේ දෙවෙනි පදේ b කියන්නේ අන්තිම පදේ. අන්න ඒක දෙකට බෙදලා ඒක n වලින් ගුණ වුණාම අපිට එනවා කියලා මේ සම්පූර්ණ ඇරිත්මැටික් සීක්වන්ස් එකේ ආගේ. හරි. දැන් අපිට මේ ඇවිල්ලා තියෙන මේ වගේ සීක්වන්ස් එකක් නේ. එතනින් අවුට්පුට් එන්නේ මේ වගේ සීක්වන්ස් එකක්. ඒ හින්දා අපි ගන්න ඕනේ අන්න ඒ ආගේ. දැන් මේක සුළු කරාම පේනවා හදන එක 6යි. 6 බෙදීම දෙක 3යි. 5 වරක් 3 15යි. හරි. දැන් මේ උඩ තියෙන වැලියු එකම අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මෙතනදිත් අපි කරන්න ඕනේ ඕක. උනට මෙතන අපිට තියෙන්නේ වේරියබල් එකක්. හරි. මෙතන තියෙන්නේ n කියන වේරියබල් එක. එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේක සුළු කරොත් එනවා n වර්ගය n බෙදීම 2. හරි. ඔය ගාන තමයි ඔක රන් වෙන්නේ. එතකොට දැන් අපි දන්නවා big O වැලියු එකක් ගනිද්දී ඔයාලට මතක ඇති අපි කොන්ස්ටන්ට් තියෙන පද ටික අයින් කරලා දානවා. ඊට පස්සේ ඉතුරු වෙන අපේ මේ පද ටික තියෙන්නේ. ඔන්න ඕකෙන් අපි බලනවා මොකද්ද වැඩිම අගේ තියෙන පදේ කියලා. දැන් එතකොට මෙතන කොන්ස්ටන්ට් එකක් විදිහට තියෙන මේ 2 කියන එක අයින් කරලා දාන්න පුළුවන්. මේ 2 කියන එක අයින් වුණාට පස්සේ අපිට එන වැඩිම අගේ තමයි n වර්ගය ධන n. ඕකිනුත් වැඩිම අගේ තමයි n වර්ගය. එතකොට මේකේ ටයිම් කම්ප්ලෙක්සිටි එක මේකේ big O වැලියු එක එනවා O n වර්ගය. හරි. ඊට පස්සේ මේක ගත්තොත් for I equals 1 to n මේක රන් වෙන්නේ n+1 times n+1 එකේ අපිට කොන්ස්ටන්ට් එක අයින් කරන්න පුළුවන් +1 කියන එක අයින් කරලා දාන්න පුළුවන්. ඒක අයින් කරාට පස්සේ ඉන්නේ on කියන එක. හරි. ඊට පස්සේ මේක බලන්න for I equals 1 to n මේක n පාරක් රන් වෙනවා. n+1 කියන්නේ මෙතන +1 එක අරගෙන තියෙන්නේ අපේ කම්පැරිසන් ඔපරේෂන් එකටත් එක්ක. හරි. එතකොට මේක රන් වෙනවා 10+1. හරි. කම්පැරිසන් ඔපරේෂන් එකත් එක්ක 11 ගානේ n times රන් වෙනවා. එතකොට මේ සම්පූර්ණ එක 11යි n times රන් වෙනවා. හරි. ඒ වුණාට මෙතන කොන්ස්ටන්ට් අයින් කරන හින්දා අපි සලකා බලන්නේ n කියන එක විතරයි. එතකොට මේකේ big O වැලියු එක වෙනවා on. හරි. එතකොට මෙතන බැලුවොත් for loop එක ඇතුලේ for loop එකක් තියෙනවා. හැම එකම යන්නේ n වැලියු එකකට. එතකොට මේක n times රන් වෙනවා. මේක n times n times රන් වෙනවා n වර්ගයක්. n times n times n ඝනයක්. ඔතනින් වැඩිම වැලියු එක තියෙන්නේ n ඝනය කියන එක. හරි. එතකොට අපිට මේකේ උත්තරේ එන්නේ on ඝනය. හරි. මෙතන බලන්න මේකට කියනවා halving algorithm එකක් කියලා. ඒ කියන්නේ අපේ එන වැලියු එක දෙකට බෙදි තමයි යන්නේ. හරි. එතකොට ඒ වගේ මොකක් හරි කොන්ස්ටන්ට් එකකින් වැලියු එක නිතර බෙදීගෙන නම් යන්නේ. ඉතින් ඒකට කියනවා O log n කියලා. හරි. මෙතන ඇත්තටම log k කියලා එකක් තියෙනවා. ඒ වුණාට අපි කොන්ස්ටන්ට් අයින් කරන හින්දා ඒ k කියන එක අයින් කරලා O log n කියන එක තමයි එන්නේ. මෙතනත් while loop එකක් කලින් කිව්වා වගේම මෙතන පේනවා මේ on වර්ගය කියන එක තමයි තියෙන්නේ. හරි. big O වැලියු එක. මෙතන තියෙන්නේ halving algorithm එකක්. එතකොට මෙතන බලන්න උඩ එක n times රන් වෙනවා. ඒ වගේම n times මේකත් රන් වෙනවා. මේක log n times රන් වෙන්නේ. මේ එතකොට මේක halving algorithm එකක් ඉඳලා log n times රන් වෙන්නේ. මෙතන තියෙන equation එක වැරදි. මේක finalize කරලා නැහැ මම answer එක finalize කරාට. එතකොට මේක මෙන්න මේ part එක රන් වෙන්නේ log n times. හරි. එතකොට එළියේ තියෙන part එක n times. එතකොට ඔයාලට මතක ඇති log n වලට වඩා එකක් උඩින් තියෙනවා n log n කියන එක. හරි. එතකොට මේකේ උත්තරේ එන්නේ n log n. මේ ටිකක් සරල ඒවා ටිකක් තියෙන්නේ. මෙතන බලන්න. මෙතන තියෙන්නේ සම්පූර්ණ constant values ටික. constant value එකක් තියෙද්දි අපිට run time එක අපිට big O value එක එන්නේ O1 කියන එක. හරි. මෙතන 100 තිබ්බත් 200 තිබ්බත් අපිට
මෙතන ඉන්පුට් එකක් වෙනම ගන්න නැහැනේ. ඒ කියන්නේ n කියන එක කොච්චර වෙනස් වුණත් මේ ඇල්ගොරිතම් එකට ඒක බලපාන්නේ නැහැ. හරි. එතකොට මේකේ රන් ටයිම් එක අපි කියනවා කොන්ස්ටන්ට් එකක් හින්දා big O value එක 1යි කියලා. හරි. ඔය ටික තමයි ඩිස්කස් කරන්න තිබ්බේ. මොනවා හරි තේරෙන්නේ නැති ඒවා තියෙනවා නම් අහන්න. මේ මීටින් එක ඉවර කරමු දැන්.